guys, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්නවද? ඔන්න ඉතින් මාස 3කට විතර පස්සේ vlog එකක් ගේන්නේ. මට exam තිබ්බ නිසා vlog එකක් ගේන්න බැරි වුණා. අපේ exam ටිකක් කල් ගියා. ඉතින් අද අපි මායි අක්කයි යනා බඩු ගගයක් ගන්න. ඉතින් කාලෙකින් vlog එකක් ගෙනාවෙත් නැති නිසා පොඩි shopping vlog එකක්වත් ගේන්න ඕන කියලා හිතුණා. ඉතින් මාත් එක්ක ඉරණකම් ඉන්න channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන් යන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මයික් මට ලේස්ති වෙලා එන්නම්. දෙන්න ඉතින් පොය දවසක ගියපු නිසා කාලේ සෙනග නම් ඉඳී නෑ. ඒක නිසා අපි දෙන්නට හොඳට ඇවිදලා කරලා shopping කරන්න පුළුවන් වුණා. අපි දෙන්න ඉතින් මුලින්ම රාගියකට ගියේ. හැබැයි ඉතින් රාගියකට ගියාට අපි දෙන්නට නැච්චෙන දේවල් තිබ්බේ නැහැ. ඉතින් අපි එකෙන් නම් මොකුත් ගත්තේ නැහැ. රාගියකේ ලස්සන ෂෝට්ස් තිබ්බා. පස්සේ ගන්නවා කියලා හිතන් ගියේ ඉතින්. ඒව නම් මා ලස්සනයි. ඔයගොල්ලෝ කැමති නම් ඉතින් ගන්න යන්න පුළුවන්. අනේ ෂෝට්ස්. ඊළඟට ගියේ ටෙලාස් එකට. ටෙලාස් එක තියෙන්නේ රිච් ලුක් එක ගාවම තමයි හොයාගන්න පුළුවන්. ලස්සන ඇඳුම් තියෙනවා ඒකේ. ඇඳුම ලස්සන වුණත් මං ගත්තේ නෑ. මොකද ඒකේ මගේ සයිස් එක තිබ්බේ නැහැ. ඒක නිසා ඉතින් මං ඒ ඇඳුම නම් ගත්තේ නෑ. ඒකේ සේල් දාලා තිබ්බා. ලස්සන ක්‍රොප් ටොප් ගොඩක් සේල් දාලා තිබ්බා. ඉතින් දැම්ම ගියොත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ ක්‍රොප් ටොප් එක අපි හිතුවේවත් නැති විදිහට මාරම ලස්සන වුණා. ඇත්තම කිව්වොත් මේක මාරම ලාභයි සේල් ප්‍රයිස්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඉක්මනට කියොත් ගන්න. ඊළඟට ගියේ රිච් ලුක් එකට අපේ අම්මට ඇඳුම් ටිකක් ගන්න. ඒකෙත් ඉතින් එච්චර සෙට් වුණේ නැහැ. එකම එක ඇඳුමයි සෙට් වුණේ. හැබැයි ලස්සන ඇඳුම් තිබ්බා. ඉතින් අපි ඉතින් try කරේ නෑ. මහන්සි වෙන්නේ අපිට වෙලාවක් නැහැනේ. ළඟට ආවේ මංජරියකට. ඒක මෝරම ලස්සන විදිහට ලස්සනට සාරසලා තිබ්බා. අයියට ෂර්ට් එකක් ගන්න බැලුවා. හැබැයි ඉතින් සෙට් වුනේ නැහැ. ඒක නිසා ගත්තේ නැහැ. මට කාමරේට දාන්න මල් වැල් ටිකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඉතින් අපි ගියා බලන්න. හැබැයි අපේ අක්කලා ලස්සන එකක් ගෙනල්ලා තිබ්බා. හැබැයි ඉතින් ඒක ඉවර වෙලා තිබ්බේ. මට ඉතින් වෙන එකක් ගන්න තමයි උනේ. ඔයාලට කියන්න එහෙ අන්නේ මල් මේ එකක් 180යි. ඇත්තටම කිව්වොත් මාරම ලාභයි. 180 නම් කොහෙවත්ම දැකලා නැහැ. තෙමු එකේ වුණත් මේක ගන්නට නම් කවදාවත් මම දැකලා නැහැ. ඊළඟට ආවේ 12 මහට ගෙදරට බඩු ටිකක් ගන්න. එහෙනම් බඩු ටිකක් ගත්තා. ලස්සනට ගෙදරට අඳින ඇඳුම් ටිකකුත් ගත්තා.
ඉතින් ඊට පස්සේ අපි ගියේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටිකක් ගන්න. මට ගන්න දේවල් ගොඩක් තිබ්බා. ඉතින් අපි ඒ දේවල් ටික ගන්න ගියා. ඉතින් කට්ටිය මගෙන් අහලා තිබෙනවා මොනවාද ස්කින් එකට යූස් කරන්න කියලා. ඉතින් ඔතන මම වීඩියෝ එකේ චූට්ටක් කියලා ඇති. මම ඉස්සරහා වීඩියෝ එකකින් ගේන්නම් මම මොනවාද පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි හැමදාම යන කොප එකට තමයි ඊළඟට ගියේ. ඒක ඇඳුමට මම මාර කැමතියි. හැබැයි මට එදා සෙට් වුණේ ඒක ඇඳුමයි. ඒකත් මගේ සයිස් තිබ්බේ නැහැ. ඉතින් මම ඒක නිසා ඒක ගත්තෙත් නැහැ. හැබැයි ඒක ලස්සනයි. හැබැයි ඉතින් මට ටිකක් ලොකුයි වගේ. ඒක නිසා ඉතින් ගත්තේ නැහැ. ඊට පස්සේ ගත්තා ෆේස් වොෂ් එකක්. මම පාවිච්චි කරන්නේ මේක හොඳයි. මේක එච්චර මිලක් නෑ. ඒ වුණාට මේක මාර හොඳයි. පිම්පල්ස් අඩු වෙනවා ඒකට. ඊට පස්සේ ඩොක්ටර් රෂල් එකේ ඇලෝවෙරා ජෙල් එක ගත්තා. මගෙන් අහුවනවා මොනවද ගන්න යූස් කරන්නේ මොනවද කියලා. ඉතින් මේ එකක් තව ගන්නවා ඩොක්ටර් රෂල් එකේ විටමින් C සීරම් එක. මේකේ ලොකු එක ගත්තාම ඇත්තටම අපිට වාසි. මේ වගේ එකක් ගත්තාම ගොඩක් කාල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගත්තා. මේක ඒ ඉවර වෙලා තිබ්බේ. තව ගත්තා වැස්ලින් එකේ රීෆිල් පැක් එකක්. ඒක ලාභයි. ඉතින් බොටල් එක ගන්නවට වඩා මේ එකක් ගන්න එක ගොඩක් ලාභයි. මේක ගත්ත ඉතින් පොඩි අක්කර ඩියෝඩරන්ට් එකක්. මම නම් ගන්නෑ. මට ඒකත් ඇලර්ජික්. වැස්ලින් එකේ ලිප් බාම් එක. මේක මට හොඳයි. මම මේකට කැමතියි. තා දෙකක් තියෙනවා. මෙන්න මේ ලස්සන හෙයා පින් එක. ඒක ෂෝක් තව ලස්සන ඒවා ගොඩක් තිබ්බා. මේක ගත්තේ ස්ටෑන්ඩ් එක පිටිපස්සේ තියෙන්නේ මේක. ඒකේ කඩේ හැමෝටම මතක නෑ. ඒකත් ලස්සනයි. මේක අපේ අක්ක ගත්තේ. මෙන්න මේ ෂෝක් මස්කාර එක. ඒක මාර ලස්සනයි. ඒක ගෑවහම ඒක මාර හොඳයි. ඒකෙත් මේකත් මහතයි ලස්සනට ඇඳෙනවත්. ඒක මට දැන් ගන්න බෑ. කම්මැලි. ඊට පස්සේ ගත්තේ මංජරි එකට ගියා. මම ඇවිත්තා මායක් ඇවිත්ලා ගියාට අපි දෙන්න මෙන්න මේක විතරයි කින් අරන් ආවේ. ඇත්තම කිව්වොත් මේක මාර ලාභයි. මේ එකක් 180යි. ඇත්තටම මාර ලාභයි මේ වගේ එකක්. එයාක මීට වඩා ලස්සන එකක් තිබ්බා. ඒක ඉවර වෙලා. ඉතින් මට මේක තමයි ගන්න ඕනේ. මෙතන දෙකක් තියෙනවා. ඒක මාර ලස්සනයි. කම්පැනිට දාලා පෙන්න. ඊළඟට ගියා අපි දෙන්න ටෙලාස් එකට. ඒකේ ලස්සන දුක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක ඔන්ලයින් උත් ගන්න පුළුවන්. මට නම මතක නැහැ. තියෙන දන තමයි මතක නැත්තේ. මෙන්න මේ টොප් එක ඇඳහම මාර ලස්සනයි. කලින් මේකේ වීඩියෝ එකේ මම කලින් පෙන්නන්න නැති. මාරම ලස්සනයි මේක. ඒ වගේම මේකේ කළු එකක් ගත්තා. ඔයාලා හිතන්නේ මේක කීයක් කියලා? ඇත්තම කිව්වොත් මේකට ලොකු ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ඔයගොල්ලන්ටත් ගියොත් මේකේ ලොකු ඩිස්කවුන්ට් එකකින් ගන්න පුළුවන්. ඇත්තටම මේක මාර ලාභයි. තව තිබ්බා ඒකේ ඩිස්කවුන්ට් දාලා. ඉතින් මේ දෙක ගත්තා. ඊට පස්සේ අපි 12 මහට ගියා. ඉතින් ඒකෙන් ගත්තේ ගෙදරට අඳින ෂෝට්ස් ටිකක්. ඒ වෙච්චින් පෙන්නලා ආත්කෝ පෙන්නන්නම්. මේ ෂෝක් එක. ඇත්තටම මේ මාර ලාභයි ගෙදරට අඳින ෂෝක්. ඒක ලස්සනයි.
මට ඉතින් ඒ දවස්වල වීඩියෝ කරන තරම් මූඩ් එකක් තිබ්බේ නැති නිසා දැන් පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මම හැබැයි ඉතින් කලින් අන්බොක්ස් කරලා තිබ්බේ. කවන්නේ මම පෙන්වන්නම්. මේන් එකක් ගෙන්න ගත්තා. දැන් මම වීඩියෝ එක දාලා මේව කරලා තියෙන ඉතින් ඒකෙන් මට ඒ නිසා පෙන්වන්න දෙයක් නැහැ. ඒක හොඳයි ක්වොලිටි. සමහර කට්ටියට මේකෙන් ඕඩර්ස් ඇවිල්ලා නැහැ කියලා කියනවා. මට නම් සති දෙකකින් වගේ ඕඩර් එක ආවා. ඇත්තටම ලස්සනයි වල ටික මම ගත්ත ටික. දැක්කා එකක් ගත්තා. මේ තියෙන්නේ දැක්කා එක ලස්සනයි. හරි. තව ගත්තා මගේ බොටල් එකට එකක්. මෙන්න මේ වගේ එකක්. එකක් මම බොටල් එකට දැම්මා. මේ වගේම ලස්සනයි. මගේ කවර් එකක් වගේ. මේ වගේ බටේ ස්ට්‍රෝ එකට දාන්න පුළුවන්. එතකොට අර දූවිලි වැදෙන්නේ නැහැ. ඒක එකක් ගත්තා. තව ගත්තා රින් ලයිට් එකක්. ඒක charge කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් ඒක. මේ charge කරන එක කැලේකුත් එවනවා. මේක කියන්නේ ලයිට් එකේ මෙතනින් තමයි on කරන්නේ. තුනක් කියන්නේ කලර්ස් තුනක් දෙනවා. ඒක මම හිතුවට වඩා ඒක ෂොක්. ඒක එකක් ගත්තා. මේක හරි වැදගත් එක. මේක අර ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඕන විදිහකට. අර එක ඇඳුම් ස්ටයිල් කරද්දි මේක ගොඩක් වැදගත්. එකක් මගේ ආසම එක. ඒක මාළම ලස්සන ඇඳුමක්. මේක ඉතින් ඉස්සරහට මම වීඩියෝ එකකින් මේක ඇඳලා ගේන්නම්. මට දැන් අඳින්න බෑ. මේ පිටිපස්ස ඕපන්. මේ විදිහට තමයි තියෙන්නේ. ගැට ගහන්න. මේ විදිහට. ඒක මාළ ලස්සනයි. එතන මේ කැල්ලක් තියෙනවා. ඒක මාළ ලස්සනයි. මේක ගැට ගහලා ඇඳින්නේ මාළම වැදගත් එක. හරි ඉතින් ওই ටික තමයි මම ගත්තේ. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවෙත් ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් හැමෝම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. ඒ වගේම වීඩියෝ එකට like කරලා නැත්නම් දැම්ම